වෙනද වගේම බොහොම ආදරෙන් අදත් පිළිගන්නවා ඩීක්‍රිස්ටන් මගේ channel එකට. අද වීඩියෝ එකේ මම ඔයගලන්ට කියලා දෙන්නේ බීඩ් කැප්ස් පාවිච්චි කරලා ලස්සන බ්‍රේස්ලට් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ තියෙන්නේ මං ගාව තියෙන බීඩ් කැප්ස්. මං ගාව තියෙන්නේ ගෝල්ඩ් කලර් සහ සිල්වර් කලර් බීඩ් කැප්ස්. ඔයගලන්ට වෙළඳ පොලෙන් විවිධ වර්ණ වලින් ඒ වගේම විවිධ හැඩයන්ගෙන් තියෙන බීඩ් කැප්ස් මිලදී ගන්න පුළුවන්. බීඩ් කැප්ස් වලින් ජුවලරීස් හදද්දී ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ බීඩ් කැප්ස් සහ අපි පාවිච්චි කරන බීඩ්ස් වල සයිස් එක. ඒ කියන්නේ සමහර බීඩ් කැප්ස් අපිට සමහර බීඩ්ස් එක පාවිච්චි කරන්න බෑ. උදාහරණයක් විදිහට කියනවා නම් මෙන්න මේ ගෝල්ඩ් බීඩ් කැප් එක අපි මෙන්න මේ විදිහට සුදු පාට බීඩ් එකක් එක්ක පාවිච්චි කරොත් මෙන්න මේ විදිහට ලස්සනට ෆිට වෙනවා. අන්න ඒ විදිහට තමයි අපි බීඩ් කැප්ස් තෝරගන්න ඕන බීඩ් එකේ සයිස් එකට ගැලපෙන විදිහට. මේ බීඩ් කැප් එකටම අපි ඊට වැඩිය ටිකක් ලොකු බීඩ් එකක් දාලා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඇති මේ බීඩ් කැප් එක හරියට බීඩ් එකට මැච් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ බීඩ් කැප් එකකට තමයි මේ බීඩ් එක මැච් වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ජුවලරීස් හදනකොට බීඩ් එකේ සහ බීඩ් කැප් එකේ සයිස් එක ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බීඩ් කැප් එක මේ සුදු පාට බීඩ් එකට ලොකු වැඩි. ඒ විදිහට අපි මැච් කරලා බීඩ් කැප් සහ බීඩ්ස් පාවිච්චි කරනකොට අපිට හොඳ නිමාවක් ජුවලරීස් වලට ගන්න පුළුවන්. මේ බීඩ් කැප්ස් වර්ග දෙකෙන් මම අද වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට පෙන්නන්නේ මෙන්න මේ ගෝල්ඩ් කලර් බීඩ් කැප් එක පාවිච්චි කරලා බ්‍රේස්ලට් එකක් හදාගන්න විදිහ. මෙන්න මේ බීඩ්ස් වර්ග දෙක තමයි මම අද පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ ක්‍රිස්ටල් ටෙක් නූලෙන් තමයි මම අද මේ බ්‍රේස්ලට් එක හදන්නේ. ඒක 0.6ක විෂ්කම්භයේ තියෙන නූලක්. ඉතින් මීට කලිනුත් මම ක්‍රිස්ටල් ටෙක් නූලෙන් කොහොමද බ්‍රේස්ලට් හදන්නේ කියලා ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි ක්‍රිස්ටල් ටෙක් නූල අරගෙන ඒක අදාළ කොටස කපල අයින් කරගෙන අපි ඒ කොටස දෙපැත්තටම ඇදලා නූල සකස් කරගන්න ඕන මුලින්ම. මෙන්න මේ විදිහට. එක පැත්තකට මෙන්න මේ විදිහට නූල ක්‍රමක්‍රමයෙන් ඇදලා ඉවර වුණාට පස්සේ අනිත් පැත්තටත් අපි නූල මෙන්න මේ විදිහට ඇදලා සකස් කරගන්න ඕන. මේ විදිහට සකස් කරගත්තාම අපිට නූල කැඩෙන එක වැළැක්වෙනවා. ඒ වගේම නූලේ ප්‍රත්‍යස්ථතාවයත් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට නූල සකස් කරගත්තට පස්සේ අපි බලමු කොහොමද බීඩ් සහ බීඩ් කැප්ස් මේ ජුවලරි එකට ඩිසයින් කරගන්නේ කියලා.
මේ විදිහට අවශ්‍ය කරන ප්‍රමාණයට බීඩ්ස් එකතු කරගත්තට පස්සේ අපි බලමු කොහොමද මේ ක්‍රිස්ටල් ටෙක් නූල ගැට ගහගන්නේ කියලා. මෙන්න මේ විදිහට ගැට කිහිපයක් ගහලා තමයි අපි මේ බ්‍රේස්ලට් එක හදලා අවසන් කරගන්න ඕන. මොකද නැත්තම් මේ ක්‍රිස්ටල් ටෙක් නූල ඇදිලා ගැලවිලා යන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට එකින් එකට ගැට කිහිපයක් ගහලා බ්‍රේස්ලට් එක හදලා අපිට අවසන් කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා බීඩ් කැප්ස් පාවිච්චි කරලා මෙන්න මේ වගේ ලස්සන බ්‍රේස්ලට් එකක් හදන්න ඔයා ආදි ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් දිගටම මගේ වීඩියෝස් එක්ක රැඳිලා ඉන්න. ඔයාට තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඊළඟ සතියේ දෙන්නම්. බොහොම ස්තුතියි.